ඉතින් Infinix brand එකේ Infinix Note 50 smartphone එක ගන්න ගොඩක් පිරිසක් ඉන්නවනේ. ඒ වගේම තමයි ඔයා දන්නවද Infinix Note 50 එකත් එක්ක කරට කර යන්න පුළුවන්කම තියෙන device එකක් විදියට මෙන්න මෙයාලගේම Infinix Hot 50 Pro Plus device එක. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි සාමාන්‍ය device දෙක අතර performance එකත් එක්ක සංසන්දනය කිරීමක් කරද්දී මේ smartphone එකත් ඔයාට මිලදී ගන්න එකේ වාසියක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. මොකද Infinix Note 50 එකේ තියෙන price range එකත් එක්ක ඉතින් මේ ඩිවයිස් එකේ අන්ලොක් එකත් එක්කම බලා ගන්න මේ ඩිවයිස් එකේ තියෙන දේවල් ටික ඔයාලට ඇවරේජ් මෙතනින් ID එකක් ගන්න පුළුවන්කම තියෙනවා. හරි ඩිවයිස් එකේ තියෙන ඩිසයින් එක ඉතින් ඔයාලට අන්බොක්ස් එකේම ඔප්ෂන් ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ ඩිවයිස් එකේ මොනවද ඔයාලට හම්බ වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න දෙයක් නැහැ MagSafe power bank වගේ දේවල් හම්බ වෙනවා. නමුත් මේක ඔයාලට ඉදිරියේදී ගන්න පුළුවන්කමක් තියෙයිද කියලා කියන්න බෑ ෂොප් කරා. මොකද පළවෙනි ස්ටොක් එකේ විතරයි මේ වගේ දේවල් අපිට ෆ්‍රී වගේ ඔයාලට හම්බ වෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙන. ඉතින් නොදන්න කට්ටියට සොබ් ඩීටේල්ස් කතා කරන්නම් ඒත් එක්කම ඔයාලට හුවමාරු කරගන්න ඒ වගේ ඔප්ෂන් අනිවාර්යයෙන්ම හම්බ වෙන එක අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක සෙට් වෙලාම ඉන්න කියලා කියනවා. subscribe කරලා සෙට් වෙන්න channel එකත් එක්ක. ඉතින් ඩිවයිස් එකේ තියෙන ඩිසයින් එක ගැන කතා කරද්දී ඩිවයිස් දෙක අතර සංසන්දනය කිරීම මම කරන්නම් මොන වගේ දේවල්ද ඩිවයිස් දෙක අතර අපිට විශේෂතා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ සහ ඔයා ගෙවන මිලට උපරිම ප්‍රයෝජනයක් දක්වන ඩිවයිස් එක මොකක්ද කියන එක පිළිබඳව ඔයාට ID එකක් ගන්න පුළුවන්. ඉතින් ඩිසයින් එක ගැන කතා කරද්දී ඔයාට මෙන්න මේ ඩිවයිස් එක මේ වගේ ඇති තියෙන ඩිවයිස් එකට කෙලින්ම හම්බ වෙන්නේ Hot 50 Pro Plus එකට ප්ලාස්ටික් ෆිනිෂින් ඩිසයින් එකක් සහ ඔයා දන්නවා ලංකාවේ තියෙන දැනටම හීනිම ෆ්‍රේම් එකත් එක්ක එන හොඳ බැටරියක් එක්ක බලා ගන්න පුළුවන්කම තියෙන එකම ඩිවයිස් එක මේ ඩිවයිස් එක තමයි කියන එක පිළිබඳව අමුතුම කියන්න දෙයක් නැහැ. මිලිමීටර් 7.6ක ෆ්‍රේම් thickness එකක් තමයි ඔයාට Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එක අපිට box shape එකේ බලා ගන්න පුළුවන්කම තියෙන ඩිසයින් එකක් තමයි අපිට Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන. ඒත් එක්කම ඩිවයිස් එකේ බර සාමාන්‍ය ග්‍රෑම් 162ක වගේ යුක්ත බරක් තමයි ඔයාට මෙන්න මේ Infinix Hot 50 Pro Plus ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. ග්‍රෑම් 200ක වගේ යුක්ත බරක් ඔයාට Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එකෙන් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මැටීරියල් ඔප්ෂන් ගැන කතා කරද්දී ඇල්මිනියම් ෆ්‍රේම් එකක් සහ ඇල්මිනියම් බැක් එකකින් යුක්ත වගේ බලා ගන්න පුළුවන්කම තියෙන ප්‍රොටෙක්ෂන් එක තමයි ඔයාට Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එකේ අන්තර්ගත වෙන්නේ. Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එකේ කැමරාවට අපිට yellow lighting ඔප්ෂන් එකක් විදියට notification lighting panel එකක් අපිට device එකේ camera setup එකට include කරලා තියෙනවා. අපිට lighting system එකට අමතරව RGB lighting option එකක් විදිහට කොහොම නමුත් මේකටත් ලස්සන camera setup එකක් සහ Hot 50 Pro Plus එකකට ඔයාලට triple camera setup එකක් විදිහට අන්තර්ගත වෙනවා. ඉතින් කොහොම නමුත් ස්මාර්ට්ෆෝන් දෙකේම ලස්සන camera module එකක් ස්මාර්ට්ෆෝන් දෙකටම හම්බ වෙනවා. ඉතින් ඕනට වර්ණනා කරන්නේ නැහැ. ඩිවයිස් දෙකේම තියෙන සවුන්ඩ් ක්වොලිටි ඇත්තටම ඩිවයිස් දෙකේම සවුන්ඩ් ක්වොලිටි එක හා සාපේක්ෂව JBL සවුන්ඩ් වල JBL කියන්නේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ස්මාර්ට්ෆෝන් දෙකේ අපිට stereo sound experience එකක් වට අත්විඳින්න පුළුවන්කම තියෙන හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් විදිහට සහ SIM break ගැන කතා කරද්දී SIM break එකත් එක්ක ඔයාට මෙමරි මදි නම් ඒ කියන්නේ SD card එකක් ඔයාට භාවිතා කරන්න පුළුවන්කම තියෙන ඔය Hot 50 Pro Plus එකට ඒ කියන්නේ මේකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් SD card එකක් dedicated slot එකක් විදිහට ඔයාට extend කරන්න පුළුවන්. කොහොම නමුත් ඔයාට Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එකේ SD card එකක් භාවිතා කරන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. dual standby SIM පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. device එකේම headphone jack එකක් හම්බ වෙන්නේ නැහැ. device එකේටම IP rating හම්බ වෙනවා. නමුත් IP rating වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. warranty claim වගේ දේවල් හම්බ වෙන්නේ නැහැ නිසා. ඩිස්ප්ලේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඩිස්ප්ලේ එකේ තියෙන ස්පීඩ් එක ක්වොලිටිය සහ ස්මූත් වගේකින් අපිට ටච් සැම්පලින් රේට් එක ගේම් පාවිච්චි කරද්දී වැඩියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන හොඳම ඩිවයිස් එක මොකක්ද කියන එක ගැනත් ID එකක් දෙන්නම් වීඩියෝ එකේදී. ඉතින් ඩිවයිස් දෙකේම තියෙන ඩිස්ප්ලේ ක්වොලිටිය ගැන කතා කරද්දී එකම සයිස් එකක් තමයි ස්මාර්ට්ෆෝන් දෙකටම එන්නේ. සයිස් එක අතරින් ඔයාලට වෙනස්කමක් නැතත් ඔයාලට 3D ලුක් එකක් හම්බ වෙන ස්මාර්ට්ෆෝන් එක විදිහට Infinix Hot 50 Pro Plus ස්මාර්ට්ෆෝන් එක ඔයාලට කියන්න පුළුවන්. ඉතින් අඟල් 6.78ක පැනල් එකක් තමයි ස්මාර්ට්ෆෝන් දෙකටම හම්බ වෙන්නේ සහ 1 බිලියන් කලර් ඇකුරසි එකක් ස්මාර්ට්ෆෝන් එකෙන් අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලට හොඳ කොන්ට්‍රාස්ට් එකක් ලබා ගන්න පුළුවන්කම තියෙන ඩිවයිස් දෙකේම කිසිම වෙනස් වීමකින් තොරව සහ AMOLED පැනල් එකක් තමයි ඩිවයිස් එකේම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඩිස්ප්ලේ ටෙක්නොලොජි වශයෙන් අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් හොඳ ඩිස්ප්ලේ ආගයක් ස්මාර්ට්ෆෝන් දෙකේම හම්බ වෙන විදිහට හොඳ බ්‍රයිට්නස් ලෙවල් එකක් ස්මාර්ට්ෆෝන් දෙකේම අපිට එක හා සාපේක්ෂව නිට්ස් ආගයක් ස්මාර්ට්ෆෝන් දෙකේම ඔයාලට භාවිතා කරන්න පුළුවන්කම තියෙන විදිහට නිට්ස්
1300 වගේ බ්‍රයිට්නස් ධාරිතාවයක් ස්මාර්ට්ෆෝන් දෙකේම හම්බ වෙනවා. එතකොට හර්ට්ස් අගය සාමාන්‍ය ගේමින් ටච් සැම්පලින් රේට් එක වාට 2160 හර්ට්ස් ගේමින් ටච් සැම්පලින් රේට් එකක් වාට Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එකෙන් වැඩි අගයකින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේකටත් ඒ වගේ සාපේක්ෂ වගයක් එනවා කොහොම නමුත් Infinix Hot 50 Pro Plus එකට. එතකොට normal touch sampling rate එක සාමාන්‍ය 180 Hz touch sampling rate එකක් වාට Infinix Note 50 smartphone එකට හම්බ වෙනවා. එතකොට 240 Hz touch sampling rate එකක් වාට Infinix Hot 50 Pro Plus smartphone එකට හම්බ වෙනවා. ඉතින් device දෙකේම තියෙන refresh rate එක ගැන කතා කරද්දී 144 Hz screen refresh rate එකක් වාට Infinix Note 50 smartphone එකේ අන්තර්ගත වෙනවා. 120 Hz panel එකක් තමයි මේ smartphone එකට Infinix Hot 50 Pro Plus smartphone එකට හම්බ වෙන්නේ. ඒතකොට smooth ගතිය පැත්තෙන් scroll කරද්දී multitasking වගේ පාවිච්චි කරද්දී වැඩිම speed එකකින් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන device එක විදියට Infinix Note 50 smartphone එක කියන්න පුළුවන්. නමුත් device එකම කරට තමයි කොහොමත්ම display smooth එක පැත්තෙන් අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. always on display option ද ඇතුළත්ව in display fingerprint scanner එකක් smartphone දෙකේම අපිට අන්තර්ගත වෙනවා. ඉතින් smooth අගයේ device දෙකේම අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන. ඒක වෙනස් වීමක් වෙන්නේ නැහැ. සහ face ID වගේ දේවල් smartphone එකෙන් අපිට fastම unlock කරගන්න පුළුවන්කම තියෙනවා. battery capacity ගැන කතා කරද්දී milliampere 5000 කුත් battery capacity එකක් මෙන්න මේ Infinix Hot 50 Pro Plus එකට හම්බ වෙනවා. milliampere 5200 කුත් battery capacity එකක් වාට Infinix Note 50 එකට හම්බ වෙනවා. 33 watt fast charging Hot 50 Pro Plus එකට 45 watt fast charging වාට Infinix Note 50 smartphone එකෙන් හම්බ වෙනවා. ඉතින් අලුත් කට්ටිය අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. බැටරි අතින් පොඩි වෙනස්කමක් විදියට සාමාන්‍ය ගේම් සෙල්ලම් කරන වගේ කට්ටිය නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. 10 watt reverse wireless charging සහ වාට bypass charging option මේ device එකට හම්බ වෙනවා. ඒ කියන්නේ Infinix Hot 50 Pro Plus එකට. ඉතින් කොහොම නමුත් ගොඩක්ම gaming බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා Infinix Note 50 smartphone එක අපිට bypass charging සහ reverse wireless charging සහ ඔයා device එක මෙලදී ගද්දිම ඔයාට power bank එකක් විදිහට maximum power bank එකක් අපිට free හම්බ වෙනවා. කියන්නේ ගන්න කෙනාට free හම්බ වෙනවා. පළවෙනි stock එකේ විතරයි මේ වගේ option free ගොඩක්ම හම්බ වෙන්නේ. ඉතින් පස්සේ ඔයා කියන තව මාස ගානකින් වගේ device එක ගන්න ඉන්නවා නම් බොහෝ දුරට power bank එක කියන්නේ maximum power bank එක free හම්බ වෙන්නේ නැති වෙයි. ඒක අනිවාර්යෙන්ම මට කියන්න ඕන. ඒක නිසා ඔයා device එක පළවෙනි stock එකේම ගන්නවා නම් ඒක ඔයාට ගොඩක්ම වැදගත් වෙයි. free හම්බ වෙන නිසාම මොකද ඉතින් නැති වෙන්න පුළුවන්කම තියෙනවා. battery capacity එකත් එක්ක කතා කරද්දී ගොඩක්ම Infinix Note 50 smartphone එක තමයි ඉදිරියෙම එන්නේ. RAM එක සහ ROM එක ගැන කතා කරද්දී අලුත් කට්ටිය අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එකම RAM capacity එකකින් device එකම ලංකාවේ මිලදී ගන්න පුළුවන්කම තියෙන 8GB සහ 256GB variant එකෙන් කොහොම නමුත් device එකටම virtual RAM add වෙනවා. නමුත් ඔයාලට device එකේම SD card එකක් extend කරන්න පුළුවන්කම තියෙන්නේ Hot 50 Pro Plus device එකේ විතරයි. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. කැමරා setup එකට ප්‍රධාන කැමරාව විදිහට මෙගාපික්සල් 50ක කැමරා setup දෙකක් තමයි smartphone දෙකටම හම්බ වෙන්නේ. optical image stabilization option එක Infinix Note 50 එකට හම්බ වෙනවා. අන්තිම 10 3 කරලා ගන්න පුළුවන්කම තියෙන option එක විදිහට සහ 2K දක්වා වට 2K 30fps දක්වා video quality එක smartphone දෙකේම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන නිසා වට ලොකු වෙනස්කමක් smartphone දෙක අතර මේ වගේ device ගාදී ගොඩක්ම කැමරාව highlight කරලා ගන්නෙ නැහැ. game ගහන්න, එතකොට film බලන්න, display quality, එතකොට battery ඒ වගේ දේවල් තමයි ගොඩක්ම අය බලන්නේ. ඉතින් මේවල කැමරා quality සාපේක්ෂව pixel සහ iPhone එක අපිට පොඩ්ඩක් compare කරන්න අමාරු මේ වගේ device එක කැමරා බලද්දී. ඒ නිසා වට සාමාන්‍ය quality එකක් විදිහට 2K දක්වා වීඩියෝ ධාරිතාවයක් smartphone දෙකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. selfie කැමරාවලත් ඒ වගේම තමයි selfie කැමරාවට මෙගාපික්සල් 13 selfie කැමරාව තමයි smartphone දෙකම හම්බ වෙන්නේ. 1080p 30fps දක්වා වීඩියෝ ධාරිතාවයක් මේ smartphone එක වගේම Infinix Note 50 smartphone එකෙත් හම්බ වෙනවා. hardware සහ software ගැන කතා කරද්දී ඉතින් update සාමාන්‍ය update මෙහෙමයි. මේකට අවුරුදු දෙකක් වගේ තමයි උපරිම update අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ. Infinix Note 50 එකට අවුරුදු 3ක වගේ කාල සීමාවක් අපිට අප්ඩේට් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් chipset එක ගැන කතා කරද්දී smartphone දෙකටම එකම chipset එක තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. කොහොමද උඩට ultimate කියලා පොඩි කෑල්ලක් Infinix Note 50 කී අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකත් එක්ක වෙනසක් ඇත්තටම හම්බ වෙනවා. වෙනසක් කියද්දි නෙමෙයි පොඩි වෙනසක් තමයි ඇත්තටම device එකේ අතර බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. nanometers පැත්තෙන් 6 nanometers සහ graphic version එකත් එකම graphic ධාරිතාවය තමයි smartphone දෙකේම හම්බ වෙන්නේ. ඉතින් ARM Mali G57 MC2 කියන graphic ධාරිතාවය තමයි device දෙකේම හම්බ වෙන්නේ. ඔයා මේ device එකෙන් කෝක ගත්තත් game වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින්
මම කියන්නේ ඉතින් ඔයා කෝකට ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ගේම් වලට ඩිවයිස් එකකට ගන්න ඉන්නවා නම් මොකද ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මේකට වඩා Infinix Note 50 එකේ ප්‍රයිස් රේන්ජ් එක වැඩි. අල්ටිමේට් කියද්දි මෙහෙම අල්ටිමේට් කියද්දි සාමාන්‍ය ඩිවයිස් එක අතර අන්ටුරු බේස්මාර්ක් ස්කෝ එකත් එක්ක සංසන්දනය කිරීමක් කරද්දී ඩිවයිස් දෙක අතර පොඩි වෙනසක් තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන. මොකද රිෆ්‍රෙෂ් රේට් එක වැඩි, ගේමින් ටච් සැම්පල් රේට් එක වැඩි, ඒවත් එක්ක හાર્ඩ් යූස් කරන්න හොඳ මල්ටි ටාස්කින් වගේ පාවිච්චි කරන්නදී වැඩිම ස්පීඩ් එකක් දක්වන ස්මාර්ට්ෆෝන් එක තමයි Infinix Note 50 ඩිවයිස් එක. ඉතින් වෙනසක් වෙන්න ඕනේ මොකද ගෙවන ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක. ඉතින් ඔයා හිතන විදිහට මොකද්ද ඔයාට ගැලපෙන ස්මාර්ට්ෆෝන් එක? මේක රුපියල් 70000කින් ඔයාට බ්‍රෑන්ඩ් නිව් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා වගේ මේ Infinix Note 50 ඩිවයිස් එක ඔයාට 80000කින් මිලදී ගන්න රුපියල් 10000ක ගැප් එකක් එනවා. එතකොට ඒ ගෙවන විලත් එක්ක ඔයාට මේකත් ඇත්තටම කරට කර යන ඩිවයිස් එකක් විදිහට ඔයාට සංසන්දනය කිරීමක් කරන්න පුළුවන්. මොකද Antutu benchmark score එක සාමාන්‍ය 4.2ක් සහ එතකොට 4.3ක වගේ score එකක් එක්ක අපිට Infinix Note 50 ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඩිවයිස් දෙක අතර අපිට ඇත්තටම ලොකු වෙනසක් හම්බ වෙන්නේ නැහැ. පොඩි වෙනස්කම් ටිකක් තමයි හම්බ වෙන්නේ ඔයාගේ වුණ මිලට. ඉතින් ඔයා හිතන විදිහට මොකක්ද ඔයාලට ගැලපෙන ස්මාර්ට්ෆෝන් එක? ඔයාලට කැමති නම් Infinix Note 50 එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් Hot 50 Pro Plus device එකට යන්න පුළුවන්කම තියෙනවා. මොකද එක වගේ features ටිකක් තමයි device එක අතර හම්බ වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. පාල කමෙන්ට් ඔප්ෂන් එකේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන details numbers ඇතුළත්ලා තියෙනවා. ඔයාලා වීඩියෝ බලන කාල සීමාවත් එක්ක මේ ඕනම device එකක price එක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම idea එකක් දෙන්න ඕනේ. ඉතින් මේ වගේම තවත් සුපිරිම ෆෝන් රිවියු ටිකක් නදී ඔක්කොම බුස්සන්නේ දේවිටයි පරිස්සමෙන්ම ඉන්න